අයිබෝන් කාලකට පස්සේ අපි නැවත YouTube එකෙන් හමු වෙන්නේ මුලින්ම සොරි කියන්න ඕනේ ටික කාලයක් අපිට කන්ටෙන්ට් කරගන්න බැරි වෙන විවිධ ගැටලුත් එක්ක නැවත ගොඩක් වෙලාවට බොහෝ දුරට පොරොන්දුවක් නෙමෙයි පොරොන්දු කරනවානේ බොහෝ දුරට ඉස්සරහට දිගටම YouTube එකේ අපි වහමු වෙන්න පුළුවන් කතාවටවත් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනුර කුමාර දිසානායකගේ දෙබිඩි පිළිවෙත කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ කාලයක් තිස්සේ දැන් ආණ්ඩුව පත් වෙලා මාස 8ක් අපි ආණ්ඩුව පත් වෙච්ච විගසම කන්ටෙන්ට් කරා YouTube එකේ ඇති ආණ්ඩුවේ විවිධ දේවල් ආණ්ඩුව එන්න කලින් කියපුව නෙමෙයි කරන්නේ සහ ඊට පස්සේ කියපු නැති හැමදේම දැන් ආණ්ඩුව කරමින් ඉන්නවා කියන එක. ඒකට දැන් මේ මොහොත වෙන විට දැන් මාස 7ක් 8ක් විතර ගෙවිලා මැතිවරණ ජයග්‍රහණය කළා. ඊට පස්සේ පසුගිය පළාත් පාලන මැතිවරණෙත් විශිෂ්ට විදිහට ජයග්‍රහණය කළා. මේ වෙද්දී පළාත් පාලන ආයතන පිහිටුවමින් යනවා. ඉතින් ඒ අතරේ තවත් ඓතිහාසික සිදුවීමක් වෙනවා. පසුගියදා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නිර්දේශයක් දෙනවා ජනාධිපති ලෙස ආරක්ෂක ඇමති ලෙස අනුර කුමාර දිසානායක රටේ පුරවැසියෙක්ගේ එහෙම නැත්නම් තරුණයෙක්ගේ මූලික අයිතිවාසිකම් කඩ කරලා කියලා. ඒ ඇතුලේ ඒකේ වැදගත්ම කැලල තමයි අවුරුදු 22ක තරුණයෙක් මට මතක විදිහට මාර්තු 22 විතර දිනයකදී අත්අඩංගුවට අරගන්නවා. ඒ අත්අඩංගුවට ගන්න හේතුව තමයි ඊශ්‍රායලයට විරුද්ධව ඊශ්‍රායල් වගේ වචනයක් එක්ක ස්ටිකරයක් ඇලවීම කියන කාරණය. එතකොට ඒ කාරණයත් එක්ක අත්අඩංගුවට ගන්න තරුණයව මාර්තු 25 වෙනිදා ජනාධිපති අත්සන සහිතව අර දින 90ක රැඳවුම් නියෝග ලබා ගන්නවා ත්‍රස්ත විමර්ශන එකකින්. ඊට පස්සේ ඔහු දින ගණනාවක් රැඳවුම් නියෝග මත ඉන්න අතරේ අත්අඩංගුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන් පස්සේ මහේස්ත්‍රාත් තීරණය කරනවා ඔහුට අප ලබා දෙන්න. එතකොට ඒ සිදුවීමත් එක්ක ඔහු මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩුවක් ගොනු කරනවා. ඒකට අමතරව මානව හිමිකම් කමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කරනවා. එතකොට මේ පැමිණිල්ලට අදාළව මානව හිමිකම් කමිෂන් සභාවෙන් මේ පැමිණිල්ල විභාග කරලා නිර්දේශ වගේක් නිකුත් කරලා තියෙනවා පසුගිය 12 වෙනිදා. සම්පූර්ණයෙන් ඒ කැමති කියවන කැමති කාට හරි පුළුවන් මානව හිමිකම් කමිෂන් සභාවේ අදාළ වෙබ් අඩවියට ගිහිල්ලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. පිටු 30ක විතරක් තියෙනවා. මේකේ වැදගත්ම කැලල තමයි මාලිමාව. එහෙම නැත්නම් වර්තමාන ආණ්ඩුව බලයට එන්න පෙර දීර්ඝ කාලයක් තිස්සේ මට මෑත ඉතිහාසයේ වැඩිම කාලයක් මම හිතන්නේ PTA එක එහෙම නැත්නම් මේ ත්‍රස්ත වාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න ඕන කියලා ඒ වෙනුවෙන් දිගින් දිගටම විරුද්ධව පෙනී හිටපු පක්ෂයක් තමයි මාලිමාව. එහෙම නැත්නම් ජාතික ජන බලවේගය කලින් ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ. එතකොට ඒකේ වැඩිම වින්දිතව පිරිසකුත් මේ ලෝකෙ වටේම හැමතරම ඉන්න කට්ටියක් ඉන්නවා නම් ඒ JVP එක තමයි මම හිතන්නේ. කොහොම හරි 1979 එන මේ ත්‍රස්තවාද වැළැක්වීමේ පනතට අදාළව දීර්ඝ කාලයක් තිස්සේ ඒකට විරුද්ධව සටන් කරමින් ඉඳලා එකපාරටම ජනාධිපතිවරයා පත් වෙලා ටික කාලයක් ඇතුළේ ඉතාමත් කෙටි කාලයක් ඇතුළේ ජනාධිපතිවරයාගේ අත්සන සහිතවම අවුරුදු 22ක තරුණයෙක්ව ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ ඇතුළට දාන්න ජනාධිපතිවරයා කටයුතු කරලා තිනවා. ඉතින් ඒකේ දෛවයේ සරදමක්ද වන්දා අවසානයේදී ජනාධිපතිවරයාගේ තීන්දුව වැරදි කියලා මානව හිමිකම් කමිෂන් සභාවෙන් නිර්දේශ කළා. ඒත් එක්කම නිර්දේශ මූලික කරුණු 9ක් එක්ක නිර්දේශ නිකුත් කළා තියෙනවා. ඒකේ අතරේ රක්ෂ දෙක වන්දියකුත් ගෙවන්න කියලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට නියෝග කරලා තියෙනවා. මෙතන තරුණයාගේ ඒ කියන්නේ මොහමඩ් රුෂ්ටි කියන තරුණයාගේ මූලික අයිතිවාසිකම් කඩ වුණා කියලා. එහෙම නැත්නම් ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සිතීමේ නිදහස, අර්ධ සාක්ෂි නිදහස, අන්තර්මතික අත්අඩංගුවට ගැනීම වගේ දේවල්, ඊට පස්සේ වෙනස්කම් වලට භාජනය නොවී සිටීමේ අයිතිය වගේ ඒ කාරණා සියල්ල මේ සිදුවීමට අදාළව උල්ලංඝනය වෙලා කියලා මානව හිමිකම් කමිෂන් සභාවෙන් නිර්දේශ කරනවා. එතකොට දැන් ඒක ඒ සිදුවීම පැත්තකට තියලා අපි ත්‍රස්තවාද වැළැක්වීමේ පනත පැත්තට આવොත් ත්‍රස්තවාද වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියලා තමයි ජාතික ජන බලවේගය මාලිමාව මේ මැතිවරණයට පෙර කිව්වේ. උන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය බැලුවත් ඒ උන් හිටපු ස්ථාවරය තමයි මේ ත්‍රස්තවාද වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියන එක. ඊට පස්සේ මට මතක විදිහට ජනාධිපතිවරයා පත් වෙලා 3 දිනකගේ යුත් කැබිනට් එකක් එක්ක එන ගමන් කරමින් ඉනපු කාලේ ඒ කියන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් නොවැම්බර් අතර කාලයේදී දවසක් ටීවී ඉන්ටර්විව් එකකදී ටීවී ප්‍රෝග්‍රෑම් වැඩසටහනකදී අහනවා ලක්මාලි හේමචන්ද්‍රගෙන් සිරසේ සටනේ ප්‍රෝග්‍රෑම් එකේදී ස්ථාවරය මොකක්ද මේ සම්බන්ධයෙන් කියන එක. ඒ කියන්නේ මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත තියාගන්නවද අහෝසි කරනවද කියන එක. ඊට පස්සේ ලක්මාලි පැහැදිලිව මේ අවස්ථාවේදී කියනවා අපේ ස්ථාවරය තමයි අපි අහෝසි කරනවා කියන එක. එතකොට අනික් පැත්තෙන් ලහිරු වීරසේකර, නදීෂ් දිසිල්ලා වගේ අයත් ඒ සංවාද ඇතුළේ ඉන්නේ. එතකොට ලහිරු වීරසේකර අහනවා එතකොට ආණ්ඩුවේ ස්ථාවරය මේක වෙලා තියෙනකොට මේ පසුගියදා ත්‍රස්තවාද වැළැක්වීම පනත යටතේ අර අරුගම්බේ සිද්ධියට අදාළව මේ වෙද්දී අත්අඩංගුවට අරගෙන ඉන්න අය පිළිබඳව. එතකොට එතනදී ලක්මාල්ගේ පිළිතුර වෙන්නේ ලක්මාල්ගේ විලම පිටින් යනවා තමයි. ලක්මාල්ගේ පිළිතුර වෙන්නේ
ඒක මේ අපරාධ පනත යටතේ නෙමෙයි එහෙම චෝදනා ගොනු කරන්න ආයතන වලට හැකියාවක් නැහැ හරි මොකක් හරි කතාවක් කියලා ලග්මාලි එතන ෂේප් වෙලා යනවා. කොහොම හරි ඊට පස්සෙත් විත හේරත් ගෙන මම හිතන්නේ ඒක මාධ්‍යවේදියෙක් කොතනදී හරි අහන. ඒ වෙලාවේදී ඔහු කියනවා අපි මේක සංශෝධනය කරනවා කියලා. ඊට පස්සේ කොහොම හරි දැන් මේ වෙද්දී ආණ්ඩුවේ ඉන්න ස්ථාවරයකින් නිශ්චිතව මොකක්ද කියන එක නැතත් සංශෝධනය කරනවා කියන දන්ට ආණ්ඩුව ඇවිල්ලා තිනවා. කියන්නේ කලින් කිව්වේ මේක වෙනස් කරනවා එහෙම නැත්නම් මේක අහෝසි කරනවා කියන එක. වෙනස් කරනවා නෙමෙයි අහෝසි කරනවා කියන එක. හැබැයි දැන් මේක සංශෝධනය කරනවා කියන දන්ට ආණ්ඩුව පැත්ත මාරු කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක දැන් මේ PTA එකට අදාළව ගත්තොත් එහෙම PTA එක ඉතිහාසයේ අමුතුවෙන් කියලා දෙන්නේ නැහැ 1979 ජී.ආර්. ජයවර්ධන මේ ත්‍රස්තවාදී වලක මේ පනත කියන්නේ. ඒතකොට මේ පනත යටතේ මෙච්චර කාලයකට සිද්ධ වෙලා තියෙන අතරම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අදාළව පියවර ගැනීමටත් එහා ගිහිල්ලා තමයි මිනිසුන්ගේ පුද්ගලික පළ ගැනීම සඳහා මේ පනත පාවිච්චි කරපු එක ඉතිහාසයේ හැමදාම එහෙම තමයි වෙලා තියෙන්නේ. ඒක නම් මහින්දගේ ආණ්ඩුවේද චන්ද්‍රිකාගේ ආණ්ඩුවේද රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේද ඊට නැත්නම් දැන් අනුර කුමාරගේ ආණ්ඩුවේද කියලා නෑ. හැම ආණ්ඩුවක් ඇතුළෙම ඇත්තටම මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන තැනට තමයි මේ ත්‍රස්තවාදී වැළැක්වීම පනත එහෙම නැත්නම් PTA එක පාවිච්චි කරලා තියෙන්නේ. මම මෙතන කතා කරන්න හිතුවේ මේ මාතෘකාව සම්බන්ධයෙන් ඇත්තටම මාලිමාව බලයට එන්න කලින් අහෝසි කරනවා කියපු පනතක් ඔවුන් මේ වෙද්දී කිසිම හිරිකිතයකින් තොරව මිනිස්සුන්ට පාවිච්චි කරනවා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කඩ කරන්න භාවිත කරලා තියෙනවා. ඒතකොට දැන් මේක මානවිකම් කමිෂන් සභාවෙම නිර්දේශ කරලා තියෙනවා ජනාධිපතිවරයා විසින් අදාළ තරුණයාගේ මූලික අයිතිවාසිකම් කඩ කරලා කියලා. ඒතකොට දැන් මෙතනින් එහාට ඒ කියන්නේ මින් මතුවටවත් අනුර කුමාර සහ ලංකාවේ ආණ්ඩුව මේක අහෝසි කරනවාද එහෙම නැත්නම් නිශ්චිත වශයෙන්ම සංශෝධනයකට යනවාද කියන තීරණයකට ඇවිල්ලා මේක අහෝසි කරලා එහෙම නැත්නම් මේක සංශෝධනය කරලා ඉස්සරහට යනවා නම් තමයි හොඳ. එහෙම නැත්නම් මාලිමාව වෙන්න කලින් කියපු සහ දැන් ක්‍රියාවේ යෙදෙන දෙබිඩි පිළිවෙත ගැන නැවත නැවත අපිට කතා කරන්න සිද්ධ වෙයි. මම හිතනවා ආණ්ඩුව ඒ තැනට පත් කරන එකක් නැහැ කියලා අපිව. කොහොම නමුත් ආණ්ඩුව මේ වෙද්දි කටයුතු කරමින් ඉන්න පිළිවෙලට නම් බොහෝ විට නැවත වතාවක් අපිට මේ සම්බන්ධයෙන් කතා කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි අද මට කියන්න ඕනේ. අපි මේක පොඩි වීඩියෝ එකක් ඉස්සරහට මේ වගේ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා සහ ගොඩක් වෙලාවට දිගටම අපේ වීඩියෝ channel එකේ මේ වගේ වීඩියෝ එකට එන්න පුළුවන්. ඉතින් නැවත ආරාධනා කරනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරලා එකතු වෙන්න. මේ වගේ දේවල් ගැන අපි ඉස්සරහට කතා කරමු.